මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. වන්නිරණවිර වූ පුදුමාතල යුද මුක්ත කලාපයට පිවිසෙති. රණවිරුවන් කොටිග්‍රහණයේ සිටින ප්‍රාණාපකරුවන් මුදා ගැනීමේ දැවැන්ත මෙහෙයුමේ නිරතව සිටින බව එහි සිටින ජාතක නාලිකාවේ සමන් කුමාර රාමවික්‍රම පවසයි. මේ වන විට ප්‍රාණාපකරුවන් 50,000කට අධික පිරිසක් කොටිග්‍රහණයෙන් මුදා ගනු ලැබ සිටිති. එම ජනතාව ඉලක්ක කර කොටි ත්‍රස්තවාදී හෝ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනක් අද පෙරවරුවේ එල්ල කළහ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා පුදුමාතලන් යුද මුක්ත කලාපයේ සිටින ජාතක නාලිකාවේ සමන් කුමාර රාමවික්‍රම. රාමවික්‍රම ඔව් ඇත්තටම මේ මොහොත වන විට පුදුමාතලන් යුද මුක්ත කලාපයේ ආසන්නයේ ඉතාමත්ම උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. දසදහස් ගණනින් ජනතාව ආරක්ෂක හමුදා රැකවරණයට පැමිණෙමින් සිටිනවා. ඊයේ රාත්‍රී 11 සිට මේ වන විට අනිවාර්යයෙන්ම 50,000කට ආසන්න පිරිසක් සාමාන්‍ය ජනතාව පැමිණලා තිබෙනවා. මීට පැයකට පමණ ප්‍රථමයෙන් යුද මුක්ත කලාපයේ LTTE පස් දැම්මත් කලපුවත් අතර සාමාන්‍ය ජනතාව පැමිණෙමින් තිබියදී ඒ අතර පැමිණි LTTE සමාජිකාවන් දෙදෙනෙක් මරාගෙන මැරෙන ප්‍රහාර තුනක් එල්ල කරන ලැබුවා. ඒ පැමිණෙමින් සිටි සාමාන්‍ය ජනතාව සැලකියුතු පිරිසක් මරුමුවටපත් වුණා. සැලකියුතු පිරිසක් තුවාල ලැබුවා. වහම යුද හමුදාව හෙලිකොප්ටර් යාන මගින් තුවාලකරුවන් අනුරාධපුර රෝහල් වෙත ගෙනීමට ක්‍රියා කරමින් සිටිනවා. ඒ වගේම ඊයේ රාත්‍රියේදී කිසිවෙකු නොසිතන මොහොතක යුද හමුදාවේ 58 වන සේනාංකයත් කමාන්ඩෝ බල සේනාවත් ඒ වගේම යුද හමුදාවේ විශේෂ බලකායන් තුන ඒකාබද්ධව තමයි මෙම ක්‍රියාන්විතය සිදු කළේ. 58 වන සේනාංකයේ 9 වෙනි දෙමළ ඒවා බලයනිය, ඒ වගේම 11 වන පාබල සේනාංකය, 10 වන ගජබා රෙජිමෙන්තුව පාබල සේනාංක ලෙස මෙම ක්‍රියාන්විතයට එක්ුණා. දින ගණනාවක් සිදු කරන ලද බුද්ධ තොරතුරු ඒකරාශී කරමින් යුද හමුදා පතිතුමන් ඒ වගේම ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් ඍජුවම මැදිහත් වෙමින් කිසිදු මොහොතක ඉඩක් ලබා නොදෙමින් ත්‍රස්තවාදීන්ට දැඩි සැලැස්මක් අනුව සිවිල් ජනතාවට කිසිදු හානියක් නොවන ආකාරයෙන් LTTE ඔබ දන්නවා පුදුමාතලන් යුද මුක්ත කලාපයයි කලපුවයි අතර තිබෙන LTTE ආරක්ෂක බැම්ම. ඔවුන් එය තමයි ආවරණයටගෙන සිවිල් ජනතාව යුද මුක්ත කලාපය තුළ රඳවාගෙන සිටීමට භාවිතා කරපු යුද අගල සහ ආරක්ෂක බැම්ම. එය බිඳහෙළමින් පාබල සේනාංක සමග කමාන්ඩෝ බල සේනාව සහ විශේෂ බලකාය දැඩි ලෙස මීටර් 30ට LTTE මේ පස් අගල තුල ඔවුන්ගේ බංකර පදිස්සකත් කර තිබුණා. අද පෙරවරුවේ අප එම ස්ථානයට ගියා. යනමින් අපි දුටුවා එම බංකරවල සම්පූර්ණයෙන්ම සුණු විසුණුවන ආකාරයට බලකායන් යුද හමුදා සොල්දාදුවන් ප්‍රහාරය කර තිබුණා. ඒ වගේම දැන් ඉන් ඔබට යුද හමුදාව ගමන් කරමින් සිවිල් ජනතාව දහස් ගණනින් ආරක්ෂක හමුදා පැමිණීම සැලදීමත් එක්කම එම ආරක්ෂක බැම්ම වෙත පැමිණියා. ඉන්පසුව මධ්‍යම රාත්‍රියේ සිට මේ වන විට එක රොත්තට ජනතාව පැමිණෙමින් සිටියා. ලෝකයේ විශාලතම ප්‍රාණාපකරුවන් මුදා ගැනීමේ ක්‍රියාන්විතය තමයි දැන් ආරම්භ වුණේ. මම හිතන්නේ ලෝකයේ කිසිදු තැනක මේ ආකාරයෙන් සිවිල් ජනතාවක් හමුදා රැකවරණයකට රජයේ පාලන ප්‍රදේශයකට පැමිණියයි කියලා LTTE ග්‍රහණයේ ඉඳලා ඒ ඓතිහාසික වශයෙන් යුද හමුදා ඉතිහාසයේ ලැබූ විශිෂ්ටතම අවස්ථාවක් විදිහට මේ හඳුනන්න පුළුවන්. ඒ වගේම දශක 3ක් තිස්සේ LTTE ග්‍රහණයේ බැටකාපු මේ සිවිල් ජනතාව බලාපොරොත්තු වෙන සිටියේ හමුදාව කොයි මොහොතේ හෝ Taman මුදා ගැනීමට පැමිණේ කියලා. ප්‍රවේශ 3ක් ඔස්සේ යුද හමුදාව ඉතාමත්ම සැලසුම් සාගත විදියට මේ කලපුව තරණය කරන්න භාවිතා කරපු මෙවලම් දිහා බලන විට අපට පැහැදිලි වෙනවා යුද හමුදාව නව උපක්‍රම මේ ක්‍රියාන්විතයට යොදාගත්තා. මේ විශිෂ්ටතම දක්ෂතාවය තමයි සිවිල් ජනතාවට කිසිදු හානියකින් තොරව 50,000කට අධික පිරිසක් මේ වන විට මුදා ගැනීම. ජනාධිපතිතුමන් ඍජු ලෙසම යුද හමුදාවට දුන්න උපදෙස් තමයි ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිතුමාත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මේ ක්‍රියාන්විතය ඍජු ලෙස අධීක්ෂණය කරා. ඔවුන් දීපු ප්‍රධාන උපදෙස් තමයි සිවිල් ජනතාවට හානියකින් තොරව ඔවුන් මුදා ගැනීමේ අවශ්‍යතාව. යුද හමුදාව යාකුරටිතු කරා. නමුත් අවාසනාවන්ත ලෙස මේ සිවිල් ජනතාව පැමිණෙමින් තිබියදී LTTE දිගට හරහාට වෙදිත යන්න පටන් ගත්තා. අපේ රූපරාමු වල පැහැදිලි ලෙසම දුම්ගුලි ඇවිස්සෙන ආකාරය කලපුව දෙසින් යන සාමාන්‍ය ජනතාවට LTTE ප්‍රහාර එල්ල කරන ආකාරය අපි සියසින් දුටුවා. ඒ වගේම මරාගෙන මරන ප්‍රහාර තුනක් LTTE එල්ල කළා. නමුත් ඒ කිසිවෙකකින් සාමාන්‍ය ජනතාවගේ පැමිණීම නවත්වීමට LTTE නොහිකුණා. කෙසේ නමුත් මේ ජයග්‍රහණය මෙලට මෙතෙක් කල ත්‍රස්තවාදීන්ගෙන් වැටකෑ සාමාන්‍ය ජනතාව මුදාගත් සාමාන්‍ය ජනතාව මුදා ගැනීමේ පළමු පියවර තැබීම ලෙස අපට සඳහන් කරන්න පුළුවන්. දැන් හමුදාවේ ඊළඟ ඉලක්කය වන්නේ සම්පූර්ණයෙන්ම ක්‍රමානුකූලව මේ යුද මුක්ත කලාපයේ සිටින සියලුම ජනතාව ඉවත් කර ගැනීම. LTTE නායකයා ඇතුළු LTTE සියලුම ඔවුන්ගේ දැනට ඉතුරුව සිටින
සියලුම ජ්‍යෙෂ්ඨ නායකයන් මේ ගමන වැළැක්වීමට මේ ගමන නැවැත්වීමට ඔවුන් අවසානයේ දැන් මීට පැයකට පමණ ප්‍රථමයෙන් ඔවුන් සිවිල් ජනතාව එක්රැස් වුණු ස්ථානයට ඔවුන්ගේ යුද ටැංකියක් යොදාගෙන පුදුමාතලන් යුද මුක්ත කලාපයේ ඔවුන් රැඳී සිටින ඔවුන්ගේ පොලිසිය සහ ඔවුන්ගේ ගොඩනැගිලි කීපයක් තිබෙනවා පුදුමාතලන් පොක්කනේ දෙසට වන්නට ඒ දෙස සිට ඔවුන් සාමාන්‍ය ජනතාව 25000 අතර ප්‍රමාණයක් හමුදා රැකවරණයට පැමිණිලා නවාතැන් ගෙනගෙන ඔවුන් වාඩි වෙලා සිටපු ස්ථානයට යුද ටැංකිය යොදාගෙන ප්‍රහාර එල්ල කරා. ඒ යුද ටැංකිය ප්‍රහාරයෙන් අත දරුවන් 3 දෙනෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් 9 දෙනෙක් එම ස්ථානයේම මරුමුවටපත් වුණා. ඒ LTTට සාප කරනවා මේ ජනතාව. LTT මිනිසුන්ට තමන්ගේ ජීවිතය රැකගන්න කරන මේ ම්ලේච්ඡ ප්‍රහාර හෙලා දකිමින් යුද හමුදාවට පින් දෙනවා, ජනාධිපතිතුමාට පින් දෙනවා, ආරක්ෂක ලේකම්තුමාට සහ යුද හමුදාපතිතුමාට පින් දෙනවා තමන්ගේ ජීවිත මේ ආකාරයෙන් ගලවා ගැනීම ගැන. මේ නිසා වන්නි මාංශයේ මෙහිමේ තීරණාත්මකම සහ ප්‍රමුඛතම ඉලක්කයට යුද හමුදාව දැන් ළඟා වී තිබෙනවා. අපට තව තවත් තොරතුරු අද ප්‍රවෘත්ති ප්‍රකාශ තුලින් ගෙනෙන්නට අවස්ථාව තිබෙනවා. දෙවින්ම ස්තුති රාම වික්‍රම පුදුමාතලන් යුද මුක්ත කලාපයේ සිට අපට තොරතුරු ලබා දුන්නාට.